අයිබෝන් අද අපි කතා කරන්නේ ද්‍රවිඩ බෞද්ධයා පිළිබඳව. විශේෂයෙන්ම ද්‍රවිඩ බෞද්ධයා පිළිබඳ කතා කරනකොට අශෝක අධිරාජ්‍යය විසින් තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වා නිර්මල බුදුදහම ලෝකේ දඹදිව ඇතුළු දඹදිවට අයත් ඒ වගේම දඹදිවින් එහා රටවල් 16කට බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා නැත්නම් බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා ධර්මාශෝක අධිරාජ්‍යය විසින් ගනු ලැබූ පියවරක ප්‍රතිඵලයක් විදිහට විශේෂයෙන්ම දඹදිව උතුරු ප්‍රදේශයෙන් දකුණු ප්‍රදේශයට බුදුදහම ප්‍රචලිත වුණා කියන එක එක් පිළිගත් මතයක්. ඒ අනුව විශේෂයෙන්ම තුන්වෙනි ධර්ම සංගායනාව ආශ්‍රය කරගෙන බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා අශෝක අධිරාජ්‍යය විසින් තෝරාගත් රටවල් අතර දඹදිව දකුණු දිග ප්‍රදේශ වන වර්තමානයේ තමිල්නාඩුව ලෙස අපි හඳුන්වනු ලබන විශේෂයෙන්ම කර්ණාටක ප්‍රාන්තය, ආන්ධ්‍රා ප්‍රාන්තය, තමිල්නාඩු ප්‍රාන්තය සහ කේරළ ප්‍රාන්තය. මෙන්න මේ ප්‍රාන්ත හතර වර්තමානයේ එසේ වෙන්වෙන් වශයෙන් සලකනු ලැබුවත් එදා දකුණු විශේෂම උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව වශයෙන් බුද්ධ කාලීන ಭಾರತයේ සහ අශෝක අධිරාජ්‍යයාගේ පාලන කාලය තුල දකුණ විදිහට සලකපු මේ ප්‍රාන්තවලට නැත්නම් වර්තමානයේ මේ හඳුන්වන රටවල් වලට බුදුදහම ප්‍රචලිත වුණා කියන එක තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම අශෝක ධර්මාශෝක රජතුමන් බුද්ධ කාලීන ಭಾರತයේ විශේෂයෙන්ම බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලය තුල බුදුදහම ඉන්දියාවේ ප්‍රචලිත වෙච්ච ආකාරය පිළිබඳ අපි අධ්‍යයනය කරනවා. එහෙම නැත්නම් ඉන්දියාවේ බුදුදහම ප්‍රචාරය වෙච්ච ආකාරය පිළිබඳ අධ්‍යයනය කරනකොට බොහෝ ඉතිහාසික පොත්පත්වල සඳහන් වන්නේ බුදුහාමුදුරන්ගේ ජීවමාන කාල පරිච්ඡේදයේ මගධ එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ උතුරු ප්‍රදේශයෙන් එහාට විශේෂයෙන්ම මධ්‍ය ප්‍රදේශයෙන් එහාට බුදුදහම ප්‍රචලිත වුණේ නැහැ කියන එක. එහි සම්පූර්ණයෙන්ම බුදුහාමුදුරන් වහන්සේගේ අවුරුදු 45ක කාල පරිච්ඡේදයත් අශෝක ධර්මාශෝක රජතුමාගේ අවුරුදු 28ක කාල පරිච්ඡේදයත් තුළ බුදුදහම ලෝකයේ විවිධ ආසියාවට පමණක් නෙවෙයි යුරෝපයට මැද පෙරදිගට පවා බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා අශෝක අධිරාජ්‍යය ගනු ලැබූ ඒ විශිෂ්ට ක්‍රියාදාමය බෞද්ධ ඉතිහාසයේ ඉතාමත්ම විශිෂ්ට සාධකයක් ලෙස ගෙන හැර දක්වනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දකුණට ඉන්දියාවෙම දකුණට කේරළ ප්‍රාන්තයට ආන්ධ්‍රා ප්‍රදේශයට වර්තමාන තමිල්නාඩුවට මේ ආකාරයට දකුණට බුදුදහම ව්‍යාපෘත වෙන්නේ. ඒ නිසා දකුණේ බුදුදහම දකුණේ විශේෂයෙන්ම කේරළයේ මලයාලම් භාෂාව, තමිල්නාඩුවේ ද්‍රවිඩ භාෂාව, ආන්ධ්‍රා ප්‍රදේශයේ තෙලුගු භාෂාව මේ ආකාරයට වර්තමානයේ භාෂා කතා කරනු ලැබුවත් අතීතයේ මේ සියල්ලක්ම ද්‍රවිඩ නැත්නම් ද්‍රවිඩ බෞද්ධයෙකුට බෞද්ධය වශයෙන් සලකන දකුණට බුදුදහම ප්‍රචලිත වෙච්ච ආකාරයක් තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා දකුණේ කතා කරන භාෂාව දෙවිඩ කියලා සැලකුවොත් මේ ද්‍රවිඩ බෞද්ධයා ගැන තමයි අද අපි කතා කරන්නේ. ද්‍රවිඩ බෞද්ධයා ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ පිළිබඳව පවතින බුද්ධ කාලීන සමකාලීන සමාජයේ බුදුදහම දකුණට ව්‍යාපෘත වුණාද? එසේ නොමැතිව අශෝක ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්ම ප්‍රචාරක කටයුත්තක් විදිහට දකුණට ව්‍යාපෘත වුණාද කියන එක මති මතාන්තර විශේෂයෙන් උගතුන් අතර පවා යම් අදහස් මති මතාන්තර තිබෙනවා. ඒකසේ නමුත් පිළිගත හැකි සාධක අනුව ධර්මාශෝක රජතුමාගේ අප්‍රහිත ධෛර්යයෙන් එතුමා ධර්ම ප්‍රචාරය කිරීම සඳහා කාලිංග යුද්ධයෙන් හෙම්බත් වෙච්ච ධර්මාශෝක රජතුමා ඒ යුද්ධයේ වෙනුවට ධර්මය වැළඳගෙන බුදුදහම වැළඳ ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාවට ක්‍රිස්තුපූර්ව 3 දී සිය ජ්‍යෙෂ්ඨ පුතණුවන් වන මිහිඳු මහ රහතන් වහන්සේ හරහා ශ්‍රී ලංකාවට දායාද කළ බුදුදහම මිහිඳු හාමුදුරන්ගේ පැමිණීම පිළිබඳව යම් මති මතාන්තර අර්ථකථන තියෙන අවස්ථාවක බොහෝ අය හිතනවා මිහිඳු මහ රහතන් වහන්සේ දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මොග්ගලීපුත්ත තිස්ස කියන ධර්මාශෝක රජතුමාගේ ධර්මයේ පිළිබඳව එතුමාට උපදෙස් දීමට හිටපු මොග්ගලීපුත්ත තිස්ස තෙරණුන් හරහා මිහිඳු හිමියන්ට දකුණේ ධර්ම ප්‍රචාරය කර ඉන් පසු තම්බපන්නී නැත්තම් ලක්දිවට වැඩම කිරීමට අවස්ථාවක් උදා වුණා කියන එක මතාන්තරයක් මති මතාන්තරයක් විදිහට සලකනවා. ඒ නිසා තවත් බොහෝ මති මතාන්තර මේ පිළිබඳව උගතුන් අතර විවිධ සාකච්ඡා වී තිබුණත් විශේෂයෙන්ම දකුණේ නැත්තම්
නැත්නම් අපි ද්‍රවිඩ බෞද්ධයා විදිහට සලකන්නේ මේ දකුණු ප්‍රදේශයේ බුදුදහම ප්‍රචලිත වෙච්ච ආකාරය සහ ඒ දකුණු බුදුදහම සහ ලක්දිව බුදුදහමට ඇති වෙච්ච සම්බන්ධතාවය කුමක්ද කියන එක සලකා බැලීම සඳහා විශේෂයෙන්ම දකුණේ බෞද්ධයා විදිහට ධර්මාශෝක රජතුමාගේ ධර්ම ප්‍රචාර කටයුත්තේදී විශේෂයෙන්ම කේන්ද්‍රගත වෙන්නේ ආන්ධ්‍රා ප්‍රදේශයට. මොකද වර්තමානයේ සෙල්ලිපි සාහිත්‍ය තුලින් හමු වී තිබෙන සාධක පදනම් කරගත්තාම නාගර්ජුන කොණ්ඩේ සහ අමරාවතියෙන් හම්බෙච්ච සෙල්ලිපි වල විශේෂයෙන් ආන්ධ්‍රා ප්‍රදේශයේ බුදුදහම ප්‍රචලිත වෙච්ච ආකාරය පිළිබඳව වර්තමාන සාධක තුලිමුත් යම් අදහසක් ගම්ම්‍ය වෙනවා. ඒ වගේම දකුණේ බුදුදහම විශේෂයෙන්ම දකුණේ බුදුදහම ගැන කතා කරනකොට මහායාන බුදුදහම තුල නාගර්ජුන තෙරුන් පිළිබඳ කතා කරනකොට එහෙම නැත්නම් මහායාන බුදුදහමේ නිර්මාතෘ විදිහට සැලකෙන නාගර්ජුන හිමියන් පිළිබඳ කතා කරනකොට උන්වහන්සේගේ උපත සහ උන්වහන්සේගේ ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ වෙන්නේ දඹදිව දකුණු ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන. ඒ වගේම කිස්සුපුරු පහේදී ශ්‍රී ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් ඒ වගේම දැන් පාලි විශේෂයෙන්ම හෙළ අටුවා පාලියට පරිවර්තනය කර විශාල ධර්ම ඥානයක් හිමි බුද්ධඝෝෂ හිමියන් දකුණේ බෞද්ධෙක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම දකුණේ විශේෂයෙන්ම ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශයේ දැන් වර්තමානයේ තමිල්නාඩු ප්‍රදේශයේ ඒ වගේම කේරළ ප්‍රාන්තයේ කර්ණාටක මේ කියන ප්‍රාන්තවල දකුණේ බුදුදහම ප්‍රචලිත ආකාරයත් ඒ සඳහා දකුණේ බුදුදහම තුල බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සිටිනවා. ඒ අතරින් බුද්ධඝෝෂ හිමියන්ට හිමිවන්නේ සුවිශේෂිතනක් උන්වහන්සේ ශ්‍රී ලංකාවට කිස්සුපූර්ව පස්වෙනි සියවතේ වශයෙන් වැඩම කරලා උන්වහන්සේ මෙහි හෙළ අටුවා විශේෂයෙන්ම හෙළ භාෂාව ඉගෙනගෙන ඒවා පාලියට පරිවර්තනය කරමින් ලෝක බුදුදහමට යම් කිසි දවසක බුදුරජාන් වහන්සේගේ දේශනා කරපු ධර්මයේ පාලියෙම අන්තර්ජාතික වශයෙන් ලෝකේ විවිධ රටවලට පරිහරණය කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා උන්වහන්සේ මේ හෙළ අටුවා පාලියට පරිවර්තනය කරා කියන එක තමයි එක අදහසක් වන්නේ. ඒ පිළිබඳව යම් යම් මතිමතාන්තර විවේචන තිබුණත් විශේෂයෙන්ම බුද්ධඝෝෂ හිමියන් කරපු උදාර කාර්ය පිළිගත් බෞද්ධයන් අතර විශේෂයෙන්ම හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීම උන්වහන්සේගේ දිගු කාලීන උන්වහන්සේගේ දර්ශනය තුළ තිබ්බ විශාල ගැඹුරක් පදනම් කරගෙන සිද්ධ වුණා කියන එක තමයි පිළිගැනීම වන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අර අමරාවතියෙන් හමුවන සෙල්ලිපි සහ නාගර්ජුන කොණ්ඩෙන් හමු වෙච්ච සෙල්ලිපි වල මේ දකුණේ බුදුදහම සහ ශ්‍රී ලාංකික බුදුදහම අතර යම් සම්බන්ධයක් ඇති වුණාද? එහෙ නැත්නම් මේ යම් සමානතාවයක් තියෙනවද? දැන් ලංකාවේ හැමෙච්ච යම් සෙල්ලිපි වල තියෙන අක්ෂර බ්‍රාහ්මී අක්ෂර සමානත්වයක් දක්වනවා නම් ඒ සමානත්වය දක්වන්නේ ආන්ධ්‍රා ප්‍රදේශයෙන් හමු වෙච්ච ඒ සෙල්ලිපි සාහිත්‍යය කියන එක තමයි වර්තමානයේ පුරාවිද්‍යා උගතුන්ගේ මෙන්ම ඉතිහාසඥයෙක්ගේ අදහස වන්නේ. ඒ නිසා අපි මේ දකුණේ බෞද්ධයා පිළිබඳ කතා කරනකොට ශ්‍රී ලංකාවේ බුදුදහම තුල දෙමළ බෞද්ධ ජනතාවක් හිටියාද? ඒ බෞද්ධ ජනතාව තුල බුදුදහම ප්‍රචලිත වෙච්ච ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරනවා නම් ශ්‍රී ලංකාවේ ලක්දිව පැරණි දෙමළ බෞද්ධයා පිළිබඳවත් යම් සෙල්ලිපි සාහිත්‍ය තුල විශේෂයෙන්ම වවුනියා සහ මැදවච්චිය ප්‍රදේශයෙන් හම්බෙච්ච සෙල්ලිපි වල ඒ වගේම ඒහා සමාන සෙල්ලිපි සාහිත්‍ය තුල ද්‍රවිඩ බෞද්ධයන් විසින් ද්‍රවිඩ හිමිවරුන්ට පූජා කරන ලද ලෙන් පිළිබඳව මේ සෙල්ලිපි සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ නිසා මේ දකුණේ විශේෂයෙන්ම දකුණේ බුදුදහමකුත් ඉන්දියාවේ දකුණේ බුදුදහම සහ ශ්‍රී ලංකාවේ ලක්දිව බුදුදහම අතර යම් සමානතාවයක් තියෙනවද කියන එක සැලකිල්ලට ගැනීමේදී විද්වතුන්ගේ අදහස විශේෂයෙන්ම ගත්තොත් එහෙම වී සරෝජා එහෙම නැත්නම් මේ දෙමළ පඬිවරුන් විදිහට සලකන වාසුදේව රාව් වගේ අය ඒ වගේම දෙමළ පඬිවරුන් විදිහට සැලකෙන හනුමන්තා රාව් වගේ පඬිවරුන්ගේ අදහස වන්නේ ලක්දිව බුදුදහම තුල පැවති සම්බන්ධතා ද්‍රවිඩ සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය කරනකොට කේරළ බුදුදහමත් අතර යම් සමීපතාවයක් සමානතාවයක් ඇති කියන අදහස තමයි මතුවෙන්නේ. ඒ කියන්නේ ලක්දිව බුදුදහම උතුරු ඉන්දියාවේ බුදුදහමක් තුල විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම
තේරවාදී බුදුදහමකට සම්ප්‍රදායකට වඩා වෙනස් ආකාරයකින් විශේෂයෙන්ම කේරළ බුදුදහමට සහ ආන්ධ්‍ර ප්‍රදේශයේ ප්‍රචලිත බුදුදහමට සමානතාවයක් දක්වනවා කියන එක තමයි බොහෝ එම පිළිබඳ පර්යේෂණය කරපු අයගේ අදහස වන්නේ. කෙසේ නමුත් ලක්දිව බුදුදහම සම්බන්ධයෙන් කතා කරන විට ධර්මාශෝක අධිරාජ්‍යයාගේ මේ අදහස පිළිබඳව විශේෂයෙන්ම ඔහු රාජ්‍යතාන්ත්‍රික විදිහට ඔහු අපිට ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියක් ඇති කරපු එක එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාවට බුදුදහම තමන්ගේ ජ්‍යෙෂ්ඨ පුතුණන් හරහා ලබා දීම පිළිබඳව කියන කාරණේ බුදුදහම ආගමක් විදිහට යම් දායාදක් ලැබුණට වඩා මේක දේශපාලනික වශයෙන්මුත් රාෂ්ට්‍ර පාලනයක් වශයෙන්මුත් ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ උරුමයේ රාජ්‍යත්වය හා එක්ක සම්බන්ධ කරපු විශේෂයෙන්ම මේකේ පැවැත්ම පදනම ස්ථාවර කරපු පදනමකුත් පිළිබඳව විග්‍රහ කළ හැකි වෙනවා. ඒ නිසා පසු කාලීනව සිංහල රාජාවලිය තුල රාජ්‍යත්වයේ ස්ථාවර කිරීමට බුදුදහම පාලකයා බෞද්ධයෙක් විය යුතුයි කියන අදහස සිංහල රාජාවලිය තුල සඳහන් වෙනවා. ඒ වගේම බෞද්ධ රාජ්‍යත්වයේ සංකේත කිරීම සඳහා දන්තධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් පසු රාජ්‍ය උරුමයක් ලෙස සලකා රජෙකුගේ පරම යුතුයකම දන්තධාතුන් වහන්සේ ආරක්ෂා කරමින් මේ සමස්ත බුදුදහම නැත්නම් බුදුදහම ආරක්ෂා කිරීම තුළ රාජ්‍ය ආරක්ෂා වීමත් රාජ්‍ය සංකේතයක් විදිහට බුදුදහම භාවිතා කිරීමත් සිංහල රාජාවලිය තුළ සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම එය අශෝක අධිරාජ්‍යගේ රාෂ්ට්‍ර පාලනය සහ ඔහුගේ උපක්‍රම පිළිබඳ කතා කරනකොට බුද්ධ කාලීන ಭಾರತයේ විශේෂයෙන්ම බුදුහාමුදුරන්ගේ ජීවමාන කාල පරිච්ඡේදය තුල බුදුදහම ප්‍රචලිත වුණේ ඒ කියන්නේ මධ්‍ය ප්‍රදේශ වලින් එහාට බුදුදහම ප්‍රචලිත වුණේ නැහැ වගේම බෞද්ධ රාජ්‍යයක් වෙන සංකල්පේ බුදුදහම රාජ්‍ය ආගම බවට පත්වෙච්ච රාජ්‍යයන් ගැන ජනපද ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් අශෝක අධිරාජ්‍යගේ පාලන කාලය තුල විශේෂයෙන්ම ගත්තොත් එහෙම තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ අශෝක රජතුමා විසින් බුදුදහම වැළඳ ගැනීමෙන් පස්සේ ප්‍රථම වතාවට ලෝකේ බුද්ධ ආගම නැත්තම් බෞද්ධ ආගම රාජ්‍ය ආගම බවට පත්වන්නේ ධර්මාශෝක රජතුමාගේ තිබ්බ රාෂ්ට්‍ර පාලනයේ ඔහුගේ තිබ්බ ඔහු තමයි එය බුදුදහම රාජ්‍ය ආගම බවට පත් කරපු ලෝකේ පළවෙනි රජතුමා බවට පත්වන්නේ. ඒ නිසා ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය පාලනය සහ ඔහුගේ රාෂ්ට්‍ර පාලනය විස්තර කිරීමේදී බුදුදහම මත් එක්ක තිබෙන සම්බන්ධතාවය ඒ වගේම ඔහු ඒ ප්‍රචලිත කිරීම සඳහා යොදාගත්තා වූ ඔහුගේ ජාත්‍යන්තර සමබරතා කියන විෂය ඒ වගේම අපි වර්තමානයේ කතා කරන බුද්දිසම් ඩිප්ලොමසි කියන එක එහෙම නැත්නම් බෞද්ධ රාජ්‍යයන් වල තියෙන සහසම්බන්ධතාවය සහ ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික සම්බන්ධතා ඇති කර ගැනීමට බුදුදහම යොදාගත් ආකාරය පිළිබඳ කතා කරනකොට විශාල වටිනාකමක් වර්තමාන ජාත්‍යන්තර කටයුතු පිළිබඳව සහ දේශපාලන විද්‍යාව සහ භූදේශ පාලනයේත් යම් අධ්‍යයනය කළ යුතු කොටසක් බවට ධර්මාශෝක අධිරාජ්‍යයාගේ නැත්නම් අශෝක රජතුමාගේ රාෂ්ට්‍ර පාලනයේ උපක්‍රම සහ ඔහු විසින් යොදාගනු ලැබූ ඔහු විසින් බෞද්ධ දර්ශනයේ යොදාගත් ආකාරය වර්තමාන රාෂ්ට්‍ර පාලනයේදී පාලකයෙකුට යම් පාලකයෙකුට ඔහු නතර කරපු තැන සිටන් පටන් ගැනීමට නැවත ලෝකයේ දිහා බෞද්ධ දර්ශනයේ මත පදනම් වූ සහසම්බන්ධකම් ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික සමත්තා තුළ බුදුදහමෙන් රාජ්‍ය පාලනයට කොතරම් පිටුහලක් කරගත හැකිද යන්න පිළිබඳව නැවත සිතා බැලිය යුතු වෙනවා කියන එක තමයි අපේ අදහස. බොහොම ස්තුතියි.